මේ ලෝක ගැන අපි මොනවද දන්නේ? මේ ලෝකෙට එහා දේවල් ගැන අපි මොනවද දන්නේ? අපි ටිකක් හොයලා බලමු. මේ ඒ ගමනේ පළවෙනි පියවර. අද මම ඔයාලට කියන්න යන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට අමුත්තෙක් විදිහට ආපු ඊටම දුර්ලභ අතිශය රහස්‍යගත වස්තුවක් ගැන. ඒකේ නම 3i Atlas. මේ නම අහපු ගමන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ මොකක්ද, කෝඩ් එකක්ද නැත්නම් මූවි එකක ස්පේස් ක්‍රාෆ්ට් එකක්ද කියලා. නෑ. මේක ඇත්තටම වෙන තාරකා පද්ධතියකින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආපු තුන්වෙනි වස්තුව. අද වීඩියෝ එක පුරාවට මේක මොකක්ද, ඒ නමට තියෙන අර්ථය, දැනට ඒකේ තත්වය, අනාගතයේ මොනව වෙයිද කියන හැමදේම සරලව කියලා දෙන්නම්. 3i Atlas කියන්නේ මොකක්ද? මුලින්ම 3i Atlas කියන නමේ තේරුම බලමු. 3i කියන්නේ Interstellar Object. Interstellar කියන්නේ අපේ solar system එකට අයිති නැති වෙනත් තාරකා පද්ධතියකින් ආපු වස්තුවක් කියන එක. මෙතෙක් ආපු වස්තු වලින් පළවෙනි එක ඕමුවමුවා, දෙවෙනි එක බොරිසොව්, තුන්වෙනි එක 3i Atlas. ඒ නිසා තමයි 3 කියන නම්බර එක කියන්නේ. Atlas කියන්නේ මේ හඳුනාගත් ටෙලස්කෝප් සිස්ටම් එකේ නම. Asteroid Terrestrial Impact Last Alert System. අර්ථය සරලව කිව්වොත් අහසේ තියෙන ඇස්ටරොයිඩ්, කොමෙට් වගේ වස්තු නිරීක්ෂණය කරන ඔටෝමැටික් සිස්ටම් එකක්. ඒකෙන් අඳුනගත්ත නිසා මේකට 3i Atlas කියන නාමය දීලා තියෙනවා. මේක කොමෙට් එකක්ද? ආරම්භයේදී විද්‍යාඥයන්ටත් එච්චර ෂුවර් එකක් තිබිලා නැහැ. හැබැයි පස්සේ මේකෙන් ගෑස් සහ ඩස්ට් එක එන හැටි නිරීක්ෂණය වුණා. ඒ නිසා දැනට ඉන්ටර්ස්ටෙලර් කොමෙට් එකක් විදිහට පිළිගන්නවා. සාමාන්‍ය කොමෙට් එකක් වගේම මේකත් හිරුට ලං වෙද්දී වලිගයක් හැදෙනවා. 3i Atlas 2025 අවසාන භාගයේදී හිරුට ලං වුණා. ඒ වෙලාවේ ආලෝකය ටිකක් වැඩි වුණත් අපිට ඇස් දෙකට පෙනුනේ නැහැ. 2026 මුල් කාලය වෙද්දී මේක සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙමින් පවතිනවා. අදට ප්‍රොෆෙෂනල් ටෙලස්කෝප්ස් වලින් තමයි නිරීක්ෂණය වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට අහසේ බලලා මේක දැක ගන්න බොහෝ විට බෑ. මේක හරිම වැදගත්. ඒ මොකද කියලා දන්නවද? මේක වෙන තාරකා පද්ධතියක මැටීරියල් සාම්පල් එකක් වගේ. මේකෙන් එහා ශීරපතවල කොමෙට් හදන විදිහ, ගෑස් කොම්පොසිෂන් සහ ඩස්ට් කෙමිස්ට්‍රි ඇතුළු දේවල් අධ්‍යයනය කරන්න පුළුවන්. විද්‍යාඥයන් ස්පෙක්ට්‍රෝස්කෝපි භාවිතා කරලා නිකල්, සයනජන් වගේ දේවල් හඳුනාගෙන තියෙනවා. මේවා සෞරග්‍රහ මණ්ඩලයේ කොමෙට් වලට වඩා වෙලාවකට වෙනස්. ඒලියන්ස්ලා කියලා කියන්නේ ඇත්තද? ඇත්තටම ඒලියන් ස්පේස් ක්‍රාෆ්ට් එකක්ද කියලා කතා බහත් වුණා. හැබැයි ඊටාම සෙන්සිටිව් රේඩියෝ ස්කෑන්ස් කරද්දී කිසිම ආටිෆිෂල් සිග්නල් එකක් හමු වුණේ නැහැ. දැනට තියෙන එවිඩන්ස් අනුව 3i Atlas කියන්නේ නැචරල් ඉන්ටර්ස්ටෙලර් කොමෙට් එකක් මිසක් ඒලියන් ටෙක්නොලොජි එකක් කියලා තහවුරු වෙන දෙයක් නැහැ. හැබැයි ඒ දැනට සොයාගෙන තියෙන දේ අනුව විතරයි. 3i Atlas අපිට මතක් කරලා දෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ ඇත්තටම හුඟක් ලොකු යුනිවර්ස් එකක පුංචි කොටසක් විතරයි කියලා. අද මේ වස්තුව අපේ නෑත් වෙමින් තියෙනවා. නැවතෙනවද? කවදාවත්ම නැහැ. හැබැයි ඒ අපිට දුන්න දැනුම සදාකාලිකයි. ඔයාට මේ වගේ ස්පේස්, සයන්ස්, මිස්ටීරියස් වීඩියෝ තවත් බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. අපි නැවත හමු වෙමු තවත් අමුතු කතාවකින්.